ආයිබෝවන්. ඉතින් ඔන්න අදත් අපි ලස්සන පරිසරයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිත් එක්ක සසිඳු මහත්තයා ඉන්නවා. ඉතින් මම අද ඉදිරිපත් කරන්න යන්නේ අපේ YouTube නාලිකාව හා කතා කරන්න යන්නේ කාලීනව වැදගත් වෙන මාතෘකාවක්. අපි හැමෝටම ගැටලුවක් තියෙන මාතෘකාවක් ගැන තමයි කතා කරන්න යන්නේ. මොකද්ද මේ මාතෘකාව? ඉතින් අපි දන්නවා අපි ඇහුව ගමන් බය උපදවන කාරණයක් තමයි බඹරු කියන්නේ. ඉතින් සමහරවිට ඔබ සමාජ මාධ්‍ය ඔස්සේ ඒ වගේම රූපවාහිනී ගුවන් විදුලි පුවත්පත් ඔස්සේ අහලා ඇති බඹර ප්‍රහාරයට ලක් වෙලා රෝහල්ගත කිරීම ඒ වගේම සමහරවිට මියගිය අවස්ථාවක් තියෙනවා නේද සසු මහත්තයා? මියගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට ඇත්තටම ජීවිතේට තර්ජනයක් වෙන සත්ව කොටසක් තමයි බඹරු කියන්නේ. ඉතින් ඒ වගේමයි අපි අතර ඉන්නෝ ඒ වුණාට බඹරුත් එක්කන් සමනල්ලුත් එක්කන් වගේ සෙල්ලම් කරන්න පුළුවන් දක්ෂ මිනිස්සුත්. ඉතින් මේ ඒ වගේ මිනිස්සෙක්. ඉතින් මම ආද එතුමත් එක්කන් කතා කරන්න යන්නේ මේ බඹරු සම්බන්ධව තියෙන ගැටලු විසඳගන්නේ කොහොමද? ඒ වගේ මේ බඹරුන් ඇත්තටම අපිට ප්‍රයෝජනවත්ද? එහෙම නැත්නම් සමාජයට හානිකර මේ බඹරු ඇත්තටම ඉවත් කරලම දාන්න ඕන සත්ව කොටසක්ද? ඉතින් මේ පිළිබඳව කතා කරන්න අපි අද එහෙමනම් සම්බන්ධ කරගන්නව මේ සසිඳු මහත්තයා ආයිබෝවන්. ඉතින් සසිඳු මහත්තයා මට කියන්නකෝ මේ බඹරු කියන මේ නම ඇහුව ගමන් අපි ඇත්තටම බය වෙන සත්ව කොටසක් යන්නේ. ඉතින් ඒත් මම දැක්කා ඔබතුමා මේ බඹරුත් එක්කන් ඇත්තටම සමනලුත් එක්කන් වගේ සෙල්ලම් කරනවා. ඉතින් මට කියන්නකෝ ඔබ මේ බඹරු සම්බන්ධව කටයුතු වලට සම්බන්ධ වෙලා දැන් කොච්චර කාලයක්ද? ඇත්තටම කිව්වොත් එහෙම මම දැන් මීමැසි පාලනට සම්බන්ධ වෙන්නේ 2012 13 වගේ කාලේ. ඊට පස්සේ බඹරු එක්ක මම සම්බන්ධ වෙන්නේ 2015 16 වගේ කාලයකදී. එතකොට දැන් මේ කතන්දරේ අපි බැලුවොත් එහෙම ලංකාවේ බොහෝමයක් ගම්බද සහ එහෙම නැත්නම් අපි කියමු වතුකරේ සහ සීගිරිය සහ වෙන විශේෂයෙන් අපිට අහන්න ලැබෙන සීගිරියේදී බඹර ප්‍රහාරයන්ට ලක් වෙන ඒ වගේම සීගිරිය වගේම තව කතරගමද නැත්නම් කතරගම. එතකොට ඊට ඒකත් එක්කම අපි කියන්න ඕනේ අපේ ගොඩක් මේ පුරාණ සිද්ධාස්ථානවල මේගොල්ලෝ අදපුර වගේ ඒ වගේ ප්‍රදේශවලත් බඹර ප්‍රහාරයන් නැති වෙලා තියෙනවා නේද? වෙන තැන්වල බඹර ඇවිස්සලා බඹර ප්‍රහාර ලක් වෙනවා. විශේෂයෙන් ඇල්ල ප්‍රදේශයේ එක වීඩියෝ එකකුත් තිබ්බා. ඒක විදේශ සංචාරකයෙක්ට බඹර ප්‍රහාරයක් ලක් වෙනවා. එතකොට මේ බඹරු ගත්තාම ඇත්තටම සෑහෙන්න මිනිස්සුන්ට එක පැත්තකින් කරදරයක් ඊටාම ඇත්තටම ලොකු තර්ජනයක් නේද සමාජයට? ඉතින් ඇත්තටම දැන් මේ බඹරු ගැන ගත්තාම ගොඩ දෙනෙක් හිතන්නේ මේ තර්ජනය නිසාම මේ බඹරුන් කියලා කියන්නේ සම්පූර්ණයෙන් පුලුස්සලා විනාශ කරලා දාන්න ඕනේ, වඳ කරලා දාන්න ඕනේ සතුන් කොටසක් හැටියට. ඉතින් ඇත්තටම මම කියන්නම් අද ඇත්තටම මේ බඹර කියන්නේ කවුද කියලා. බඹර කියලා කියන්නේ ඇත්තටම මීමැස්සෙක්. හැබැයි අපි ඒ කියන්නේ මීමැස්සගේම පරපුරේ කෙනෙක් තමයි මේ බඹර කියන්නේ නේද? ඇත්ත වශයෙන්ම මීමැස්සගේ පරපුරේ මීමැස්ස ගත්තොත් ඇත්තටම අපිට සමාජයට අපිට ගොවිතැනට ඉතාම හිතකර සත්වයක් වෙලා තියෙනවා. ඒත් දැන් මේ බඹර කියන සත්වයා ලොකු තර්ජනයක් වෙලා තියෙනවා නේද? ඉතින් හැබැයි දැන් මේකේ මිනිස්සු නොදත් පැතිකඩ තමයි දැන් අද අපි මේකෙන් පෙන්වන්නේ. එතකොට නොදත් පැතිකඩ තමයි බඹර කියන්නේ මීමැසි පවුලෙම ලොකුම සමාජිකයා. එහෙම නැත්නම් පැණි නිෂ්පාදනය කරන ලොකුම සමාජිකයා. එතකොට ලොකුම සමාජිකයා විතරක් නෙමෙයි එයාගේ තියෙන ලොකුම වැදගත්කම කිව්වොත් එහෙම එයා මීමැස්සට වගේ අපි මේ පෙට්ටි ඇති කරන මීමැස්සට වඩා එයා එක 13 ගුණයකින් 15 ගුණයකින් විතර එයා කඩිසරයි. ක්‍රියාකාරී සත්ත්වෙක්. ක්‍රියාකාරී සත්ත්වෙක් හරිම කාර්යක්ෂමයි. එතකොට ඒ කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම දිවා කාලේ එයා මීමැස්සට වඩා වැඩි දුරක් එයා ගමන් කිරීමට හැකියාව තියෙනවා. එතකොට මීමැස්ස ඒ කියන්නේ දැන් බඹරුත් අපි ගත්තොත් ඒ කියන්නේ භෝග පරාගණය සඳහා දායකත්වයක් දක්වනවා නේද? 100%ක්ම මීමැස්සටත් වඩා කාර්යක්ෂම දායකත්වයක් දක්වනවා. එතකොට ඒකත් එක්ක ගත්තොත් එහෙම මීමැස්සට වඩා සෑහෙන ලොකු දුරක් මෙයා ගමන් කරනවා. මෙයාගේ කියන්නේ පරිසරය ගත්තොත් එයාගේ කියන්නේ කේන්ද්‍රස්ථානයේ ඉඳන් එයා ආවරණය කරන ආවරණ කලාපය ගොඩාක් විශාලයි. ඒ කියන්නේ මීමැස්සයා මීටර 650ක් 700ක් යනවා නම් බඹර කිලෝමීටර් 4ක් විතර තරම් දුරක් ගමන් කරනවා. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ මීමැස්ස නොයන ගොඩාක් මල් වර්ග වලට බඹර ගිහිල්ලා ඒ වගේ පැණි පරාග ගන්නවා. එතකොට ඒ වගේත් පරාගණය සිද්ධ වෙනවා. එතකොට ඊට අමතරව කියන්න ඕනේ විශේෂම කාරණයක් තමයි බඹර කියලා කියන්නේ හඳ එළිය තියෙන පැහැදිලි අහස තියෙන හඳ එළිය සහිත රාත්‍රී කාලවලදී පවා පරිසරය වෙත ගමන් කරලා ඒකේ තියෙන මල් වලින් පැණි පරාග ගේන්න පුළුවන් සතෙක්. ඒ කියන්නේ ඔබතුමා කිව්ව විදිහට සමහර භෝග වර්ග තියෙනවා. අපි දන්නවා දැන් භෝග වගා කරන කෙනෙක් නම් ඔබ කුෂිකාර්මාන්තයට සම්බන්ධ කෙනෙක් නම් සමහර භෝග වර්ග තියෙනවා මේවායි මල් පිපෙන්නේ රාත්‍රී කාලයේදී. ඉතින් මෙන්න මේ වගේ මල් වර්ග පරාගණය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන දායකත්වයක් දක්වන මේ බඹර කියන සත්ව කොට්ටාසය. එතකොට දැන් අපි කතා කරොත් එහෙම
සරලම කිව්වොත් එහෙම වැටකොළු කියන අපේ මේ ආහාරයට ගන්න භෝගය මල් පිපෙන්නේ සවස් කාලේ ඊට පස්සේ රාත්‍රී කාලේ තමයි මේකේ ගොඩක් පරාග එහෙම මම දැකලා තියෙනවා ලොකු සුගන්ධයක් සමග මේ රාත්‍රී කාලේ තමයි විකසිත වෙනවා. අතර අපි කතා කරොත් දූරියන්. ඉතින් ගොඩ දෙනෙක් කියන්නේ දූරියන් ඇත්තටම පරාගණය වෙන්නේ වවුලංගෙන් කියන. හැබැයි හඳ එළිය තියෙන පැහැදිලි කාලයකදී දූරියන් මලට පවා මේ බඹර කියන මේ මීමැසි පවුලේ සමාජිකයා ගමන් කරනවා. එතකොට රාත්‍රී කාලයේදී අපි කියමු අපේ භෝග හැරුණු කොටගෙන වෙනත් ගහකොළත් අපිට වැදගත් වෙනවා අපේ මේ පරිසරයේ මේ ජෛව මේ පද්ධතිය පැවැත්මට. එතකොට ඒ ශාකවල පැවැත්මට ඒ ශාකවල පරාගණය සිද්ධ වෙන්න මේ බඹර කියන්නේ ඉතාම අත්‍යවශ්‍ය වටිනා සත්ව කොට්ටාසයක්. ඒක අපි මේ පෙට්ටිය හදන මීමැස්සට ඒක සිද්ධ කරන්න බෑ. රාත්‍රී කාලයේ ගිහිල්ලා එයාට පැණි පරාගණය එයා සවස් කාලේ වෙනකොට අඳුර වැටිගෙන එනකොට තමන්ගේ වාසස්ථානයට ඇවිල්ලා එනවා. එතකොට බොහෝමයක් බිඟුන් කියන කොට්ටාශය ගත්තත් ඒගොල්ලන්ටත් මේ රාත්‍රී කාලයේ ගිහිල්ලා මල් පැණි පරාග ගේන්න හෝ පරාගණයක් සිද්ධ කිරීමේ හැකියාව නැහැ. හැබැයි බඹරට ඒක තියෙනවා. ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් අපි මේ බඹරු කියන සත්ව කොට්ටාසය විනාශ කිරීම නොකල ඒගොල්ලන් යම් ආකාරයක සංරක්ෂණය කර ගැනීමක් සිදු කරන්න ඕනේ. සිද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ බඹර කියන එක්කෙනා මීමැස්සට සාපේක්ෂව හරිම දරුණුයි. ඒ කියන්නේ මෙයා ඔව් දැන් ඔබතුමා මේ කිව් විදිහට මට ඊළඟට අහන්න තියෙන ගැටලුව තමයි ඉතින් මෙච්චර මේ හිතකර සත්වය ඇයි බොහොම මේ දරුණු විදිහට මනුස්සයන්ට ප්‍රහාර එල්ල කරන්නේ? ඇත්තම කිව්වොත් එහෙම බඹර කියලා කියන්නේ දැන් මං අර කිව්වාගේ මීමැස්සට වඩා කාර්යක්ෂමයි කඩිසරයි රාත්‍රී කාලෙත් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ගති ගුණයම තමයි මේ දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන්න ලක් වෙන්නේ. එතකොට ඒ මොකද්ද කියලා කිව්වොත් එහෙම බඹර කියලා කියන්නේ ඇත්තටම බොහෝමයක් දේවල් වලට අදි සංවේදී සතෙක්. මීමැසි කාණ්ඩේ සතෙක්. ඔව් දැන් අපි මීමැසි පෙට්ටියක් ගත්තත් අපි සම්මාකාරයකට ඒකේ තියෙන අර වද කොටස් එළියට ගන්නවා ඇතුල් කරනවා. නමුත් අපි ගොඩක් වෙලාවට විත ප්‍රහාරයකට ලක් වෙන අවස්ථාව අඩුයි. නමුත් ඔබතුමා කියන්නේ දැන් බඹර කූඩුවකට ගිහිල්ලා අත තියන්න ගියොත් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඇවිස්සලා ලොකු විත ප්‍රහාරයකට ලක් කිරීම සමූහ ප්‍රහාරයකට ලක් වෙනවා. ඉතින් ඒකට ඇත්තටම හේතු වෙලා තියෙන්නේ බඹර කියලා කියන්නේ මීමැස්සන්ට වඩා අතිශයින් අදි සංවේදී සතෙක්. එයා මොනකටද සංවේදී කියලා කිව්වොත් එහෙම එයා ආලෝකයට අති සංවේදී. ඒකයි මම කිව්වා හඳ එළිය තියෙන රාත්‍රී කාලයේ පවා මෙයාට ගිහිල්ලා පැණි පරාග ගේන්න පුළුවන්. ඉතින් ඒ අති සංවේදීකම හන්දම රාත්‍රී කාලයේ නිවෙස්වල දල්වල තියෙන විදුලි පහන් ආලෝකයට එහෙම නැත්නම් ආයතනවල නගරබද දල්වල තියෙන විදුලි පහන් ආලෝකයටත් මේ බඹර එන එක සිද්ධ වෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට විත ප්‍රහාරයකට ලක් වෙන්න ඒ වගේ අවස්ථා සිද්ධ වෙනවා. ඊට අමතරව කියන්නේ බඹරා සුවඳට සහ කම්පණයට ඒ වගේ දේවල් වලටත් අදි සංවේදී. ඉතින් ඒ වගේ වෙලාවකට මේ බඹර කූඩු වලට විශේෂයෙන් බඹර දඬුවැල් මී කියලා වෙනසක් නැහැ. දෙබර කූඩු වලටත් ප්‍රහාර එල්ල කරනවා හනී බසට් කියලා මේ රාජලි උකුසු විශේෂය. ඒතර මේ උකුස්සගේ ප්‍රහාරයක් එහෙම ලක් වුණොත් එහෙම බඹරකට ඒ කම්පණය එහෙම නැත්නම් ඒ වදෙන් කෑල්ලක් කඩා ගැනීම නිසා මේගොල්ලෝ ඇවිස්සලා මොකද කරන්නේ ගමන් කරන චලනයට ලක් වෙන හැම වස්තුවකටම වගේ ප්‍රහාරයක් ඒ අවට සිටින සෑම කෙනෙකුටම ඒ කියන්නේ එයාගේ ප්‍රහාරයක් ලක් කරන්න ඒගොල්ලෝ බලනවා. ඒගොල්ලොන්ට ඇත්තටම හොයාගන්න බෑ කවුද මේ කරේ කියලා. ඉතින් මේ අදිසංවේදී භාවය නිසා තමයි මෙයාගේ මේ දරුණු ගතියත් ඉස්මතු වෙන්නේ. ඔව් ඉතින් ඔබ දැන් දැනගන්න ඇති මේ බඹරු කියන සත්ව කොට්ටාසය ඇත්තටම ලොකු අපිට තර්ජනයක් වෙනවා වගේම නමුත් මේ සත්ව කොට්ටාසය පරිසරයේ සිටිය යුතුම සත්ව කොට්ටාසය. ඉතින් නමුත් අපේ නිවස් වලට කාර්යාල වලට මේ සතුන් ආවොත් අපිට ලොකු හානියක් පීඩාවක් ඇති කරනවා. මොකද මේගොල්ලෝ නිතරම සංවේදීභාවය වැඩි නිසා ප්‍රහාර එල්ල කරන්න යොමු වෙනවා. ඉතින් දැන් අපි ගිහින් බලමු කොහොමද මේ වගේ ඔබේ නිවසට ගෙවත්තට පැමිණලා තියෙන නැත්නම් කාර්යාලයට පැමිණලා තියෙන බඹරයක් ඉවත් කරන්න කියලා. ඉතින් මේ සම්බන්ධව රූපරාම පෙළක් අපි ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් ගමන් කරන්න හදන්නේ මත්තේගොඩ ප්‍රදේශයට නේ. මත්තේගොඩ ප්‍රදේශයේ අපිට ආවා දුරකථන ඇමතුමක් ආවා එතුමාගේ ගේට්ටුවේ නේද? ගේට්ටුවේ රෝලඩෝ එකේ දැනට මේ මොහොතේ වෙනකොට ඇවිල්ලා බඹරු කණ්ඩායමක් බඹරු පිරිසක් ඒ කියන්නේ බඹරු ලැබුම් ගෙන ඉන්නවා කියලා මේගොල්ලෝ අපිට ඉවත් කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද මේගොල්ලන් ඉවත් කරන්නේ. ඉතින් මෙතුමා තමයි මේ සේවාව සපයන්නේ. ගිහින් බලමු එහෙමනම් කොහොමද අපි මේ බඹරු කණ්ඩායම කිසිම හානියක් නොවන ආකාරයට ඉවත් කරගන්න මේ ස්ථානයේ.
සංස්කෘතිය ඉතින් මං දකිනවා මේ මොකද ඔබතුමා කිසි බියක් සැකක් නැතුව ඇත්තටම මෙච්චර තර්ජනයක් නැත්තම් මෙච්චරම මේ දරුණු සත්ත්ව කොට්ටාසයක් කරන බඹරු ළඟටම ගිහිල්ලා නිරීක්ෂණය කරලා මේ බඹර රැජින අතින් අල්ලගෙන ඇවිල්ලා ඒ වගේම මේ සත්තුන්ට ලං වෙලා මේ බඹරු ඉවත් කරනවා. ඉතින් ඇත්තටම ඔබතුමා කොහොමද මේ දේවල් කරන්නේ? දැන් මම මේ වෙනකම් බලන් හිටියා කිසිම ආකාරයක ඔබතුමාට හානියක් වෙන ආකාරයක් මම දුටුවේ නැහැ. ඔව් ඇත්තටම කිව්වොත් එහෙම මේ බඹරු සම්බන්ධයෙන් මුලින්ම මං කරේ ඇත්තටම මේ බඹරු සම්බන්ධයෙන් ඉගෙන ගන්න එක. ඒ කියන්නේ මේගොල්ලන්ගේ හැසිරීම කොහොමද? මේගොල්ලන්ගේ චර්යා රටාව කොහොමද? එතකොට මේගොල්ලෝ ඇවිස්සෙන්න හේතු වෙන සාධක මොනවාද? එතකොට ඇවිස්සෙන්න නැති වෙන්න අපි කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද කියන දේවල් ගැන තමයි මම මුලින්ම මේ විෂය සම්බන්ධයෙන් මං ඉගෙන ගැනීම කරේ. ඉතින් එතකොට මෙතනදී දැන් ඕගොල්ලන්ට පේනවා මේක ඇවිල්ලා අලුතෙන්ම ස්ථානගත වෙලා තියෙන බඹර ජනපදයක්. එතකොට මේකේ පිලව් එහෙම නැත්නම් කීට හෝ ඒගොල්ලන්ගේ අනාගත පරපුරේ අවස්ථා බඹර වදයක් දකින්න නැහැ ඇත්තටම. වදයක් දකින්න නැහැ. ඉතින් ඒ වගේ තත්වයකදී අපිට මේකත් එක්ක වැඩ කිරීම පහසු වෙනවා. ඇත්තටම මේකේ වදයක් බැඳලා තිබ්බනම් එහෙම ඊට වඩා ටිකක් බැරෑරුම් කතන්දරයක් වෙනවා මේක. දැන් මෙතනදී ඇත්තටම මේගොල්ලෝ ඇවිස්සලා ප්‍රහාරයකට ලක් වෙන්න තියෙන අවස්ථා සියල්ලම මං විසින් ඒවා වලකා හැරලා තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම වලකා හැරියයින් පස්සේ මේගොල්ලෝ ඇවිසීමට ලක් වෙන්නේ නැහැ. හැබැයි මේ වගේ වැඩ කරද්දී මේ ඉදිරියටත් දැන් මේ වැඩ කරගෙන යන අවස්ථාවේදීත් මේගොල්ලෝ ඇවිස්සීමට ලක් වෙන්න තියෙන ගොඩාක් අවස්ථා තියෙනවා. අපි අතින් යම්කිසි විදිහකින් අතපසු වීමක් හෝ පොඩි හෝ ගැස්සීමක් සිද්ධ වුණොත් එහෙම මෙතන විශාල ලෙස මේගොල්ලෝ ඇවිස්සලා මේ අපිට විතරක් නෙමෙයි මේ පාර යන කට්ටියට පවා විත ප්‍රහාරයක් එල්ල කරන්න මේ කටයුතු කරනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම අවධානයෙන් තමයි මම මේක බොහොම මේක මේ සංවේදීව මේ බඹරු තරම්ම සංවේදී වෙලා ඊටාම පරිස්සමෙන් ඊටාම සූක්ෂමව තමයි මම මේ කටයුතු සිද්ධ කරන්නේ. සමහරු කියනවා රැජින රන්වන් පාටයි කියනවා. ඒව ඇවිල්ලා බොරු කතා. රැජින රන්වන් පාට වෙන්නේ ඇත්තටම මේ කණෙයි මැස්සගේ තමයි. කණෙයි මැස්සගේ රැජින සෑහෙන ලස්සනයි. එයා රන්වන් පාටයි. එයා මේ වගේ හොඳ ලස්සන පාටක් තියෙන්නේ. උදරය ගොඩක් විශාලයි සාපේක්ෂව. මෙයාගේ උදරය රැජිනගේ උදරය සාපේක්ෂව වගේ ලොකු විශාලත්වයක් නැහැ. උනාට පොඩි විශාලත්වයක් එක්ක උදරය මහතයි කළු පාටයි. එතකොට උරස කොටස අනික් අයට වඩා ගොඩක් විශාලයි. ඒ ඇරෙන්න මීමැසි රැජිනක් හා සමානව එයාගේ කකුල් එහෙම අනික් අයට සාපේක්ෂව ගොඩක් ලොකුවට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේකේ ඇත්තටම කෙනෙක් නිකම්ම බල්ලා මේකේ අදහසක් ගන්න එපා. මේ බඹරු කියලා කියන්නේ කෙලින්ම මෙහෙම ගිහිල්ලා අතින් අල්ලලා ගන්න පුළුවන් කොටසක්. මේගොල්ලෝ ඒ කියන තරම් දරුණු නෑ. මේගොල්ලෝ එහෙම විත ප්‍රහාර එල්ල කරන්නේ නැහැ කියලා. මොකද ඇත්තටම අපි මේ කරන දේ අවුරුදු ගානක පළපුරුද්ද සහ දැනුවත් වීම උඩ තමයි අපි මේ කටයුතු මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. සුදු පාට ඉටි ඩොට් ගහලා තියෙන්නේ බඹරු වහලා ඒකට තමයි ග්‍රිප් එක අල්ලගෙන ඉන්නේ. මොකද මේකේ මේ කළු පාට පේන්ට් එකට ග්‍රිප් එක බොහොම අඩුයි. ඉතින් අර සුදු පාට ඉටි ඩොට් ගහලා ඒවට බර දීලා ඒවා අල්ලගෙන ඉන්නවා. එතකොට ඒවට බර දීගෙන තමයි මෙතන වදේ නිර්මාණය කරන්න පටන් ගන්න. මේ ඉටි ඩොට් ගහන එක තමයි ෆවුන්ඩේෂන් එකක් හැටියට ඒගොල්ලෝ මුලින්ම ගහන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ පලංචිය වගේ. අපිට පලංචියක් නම් ඒගොල්ලන්ට මේක පලංචියක්. ඒකේ ඉල්ලිලා තමයි ඉතුරු ටික ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ. ඔව් ඉතින් ඔයාලා දැන් දැක්කා මේ අපිට තර්ජනයක් වෙලා තියෙන මේ බඹරවාදයේ මෙතුමා යම් ආකාරයකට සීරුවෙන් ඉතා ඉවසීමෙන් යුක්තව මේක ඉවත් කිරීම සිදු කරා. ඉවත් කිරීමේදී එතුමා ගෙනාපු දැල් පෙට්ටියකට තමයි මේක ඇතුළත් කරගත්තේ. ඉතින් අපිට කියන්නකෝ දැන් මේ බඹරවාදයේ ඔබතුමා ගෙනහිල්ලා කොහෙටද නිදහස් කරන්නේ? මොකද්ද මේවා ගන්න පියවර මොනවද ඊළඟට ඔබතුමාගේ මේ කටයුත්ත මේ සම්බන්ධව? ඇත්තටම දැන් අපි මේ බඹරේ අපි අරගෙන තියෙනවා. දැන් ඇත්තටම මේකදී අපි මුලින්ම අපි කරේ මේකේ මැසිය කොටසක් ඉවත් කරගෙන ඊට පස්සේ අපිට පහසු වෙනවා මේකේ රැජිනව හොයාගන්න. ඊට පස්සේ රැජිනව අපි වෙනම ගත්තා අපේ මේ ක්වීන් කැචර්. ඔව් මම දැක්කා ඔබතුමා රැජින අල්ලගෙන ඇවිල්ලා මේ කූඩුවට අතාරිනවා. ඇත්තටම දැන් අපි මේ රැජින තැම්පත් කරගත්ත මේ බඹර ජනපදයේ අරගෙන යනවා. නගර බද වගේ නැතුව ඊටාම ජනයා අඩුවෙන්ම ගැවසෙන ජන ශූන්‍ය ප්‍රදේශ කරා. එතකොට ඒ වගේ තියෙන ජන ශූන්‍ය ප්‍රදේශයකට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට සුදුසුයි කියලා හිතන ප්‍රදේශයකට ගිහිල්ලා තමයි අපි මේගොල්ලන්ව නිදහස් කරන්නේ නේද?
එතකොට ඒගොල්ලෝ ඒවට පරිසරයේ ගිහලා නැවතත් තැම්පත් වීම සිදු වෙනවා තමන්ගේ තැම්පත් වීම සිද්ධ වෙනවා. එතකොට දැන් බඹරුන්ගේ කිව්වොත් එහෙම දැන් ඒගොල්ලොන්ට එක සැරයක් හෝ අපි මෙහෙම මේ බඹර ජනපදයක් ගෙනාවාම ඒගොල්ලන්ට ඒක ඇත්තටම මේ අපි ඒගොල්ලන් අවලලා මේ පෙට්ටිගත කරලා අරගෙන එන එක හරිම කරදරයක් හැටියට තමයි අපිට ඇත්තටම දැන් මේ මීමැස්සෝ වගේ මේගොල්ලෝ එක තැනක තියාගෙන පෙට්ටියක දාගෙන හදන්න ඒගොල්ලන්ගේ පැණි ටිකක් ගන්න ඒ වගේ කටයුත්තක් කරන්න බෑ මේගොල්ලොත් එක නේ. කරන්න බෑ. ඉතින් මේගොල්ලෝ ඇත්තටම මේගොල්ලන්ව යන්තම් හරි මේ අපි මේ පෙට්ටිගත කරලා අරන් එන එක මේගොල්ලෝ ඒගොල්ලන්ට වෙන මේ ලොකුම හිරිහරියක් විදිහට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඉතින් ඒක නිසාම ඒගොල්ලෝ අපි මේගොල්ලන්ව යලි පදිංචි කරන මේ ස්ථානය ඒ ස්ථානේනුත් නැවත වරක් ඒගොල්ලෝ සෑහෙන දුරකට ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ දන්නවා අපෙන් එයාට යම්කිසි ආකාරයක හිරිහැරයක් කරදරයක් සිදුනා. ඒ නිසා ඒගොල්ලෝ ඒ කිට්ටුවකවත් රැඳෙන්නේ නැහැ. තවත් දුර ඈත ප්‍රදේශයකට යනකම් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඊට අමතරව පෙර වගේ මිනිස්සුන්ගේ ජනාවාස අවට මේගොල්ලෝ තැම්පත් වීමක් සිද්ධ වෙන්නේත් නැහැ. මොකද ඒගොල්ලෝ ඇත්තටම මිනිස්සුන්ගේ මේ ජනාවාස අවට තැම්පත් වීම සිද්ධ වෙන්නේත් අර හනී බසඩ් කියන උකුස්සගේ ප්‍රහාරයෙන් වළකින්න තමයි ඒගොල්ලෝ මේ ආවරණයක් සහිත ස්ථාන වලට ස්ථාන තෝරගන්න. ඒ වුණාට අපි කොච්චර මේ බඹර කොච්චර ගිහිල්ලා මිනිස්සුන්ට ආසන්න තැන්වල පදිංචි වුණත් මේ බඹර කඩන මේ හනී බසඩ් කියන මේ උකුසු විශේෂයෙන් ඒගොල්ලන්ටත් ගැලවීමක් නැහැ. නෑ මේක ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් චක්‍රයක් නේ. චක්‍රයක්. ඉතින් ඒක නිසාම මේ ලොකුවටම ගැටලු ඇති වෙන්නේ මේ හනී බසඩ් කියන උකුස්ස මේ බඹර තියෙනවා දැක්කහම ඈත අහසේ ඉගිලෙනකොට බඹරයක් ඈත තියලා ඒගොල්ලෝ දකින්න දැකලා ඇවිල්ලා මේ ඒගොල්ලෝ කුරුමාණන් අල්ලලා ගිහිල්ලා මේක කඩාගෙන කනවා. අන්න ඒක තමයි මේ බඹරයක් ඇත්තටම ඇවිස්සලා ප්‍රහාරයක් එල්ල කරන්නේ. එහෙම නැත්නම් බඹරයකට වෙනත් අපි හිතමු මිනිස්සෙක් හරි පාසල් ළමුන් හරි ඒ වගේ පොඩි ළමයි හරි නොදන්න පුද්ගලයෙක් විසින් යම් කිසි මුල් ප්‍රහාරයක් එල්ල කරලා හෝ එහෙම ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් අපි හිතමු ඒ තියෙන ස්ථානයේ යම් කිසි වෙන ස්වාභාවික අනතුරක් අපි හිතමු ගහක අත්තක තියෙනවා නම් ඒ අත්ත උඩට තවත් වේලිච්ච අතු කොටසක් කඩා වැටීම. එහෙම නැත්නම් වේලිච්ච පොල්ලත්තක් වගේ ස්වාභාවික සිද්ධියකුත් බඹර ඇවිස්සීමට හේතු වෙනවා. ඉතින් ඒ වගේම ඔබට ඔබගේ ගෙවත්තේ නැත්නම් ඔබගේ නිවසේ ඔබගේ කාර්යාලයේ දැනටත් මේ වෙනකොටත් බඹරුන්ගෙන් යම්කිසි හානියක් සිදු වෙලා තියෙනවා නම් කරදරයක් සිද්ධ වෙනවා නම් ඉතින් මෙතුමාගේ සේවාව ලබා ගන්න පුළුවන් ඒ බඹරවද ඉවත් කර ගැනීමට. ඉතින් ඒ අවස්ථාවල් වලදී ඒ සඳහා මෙතුමා පැමිණෙන්න ඕන දුර ප්‍රමාණය, ඒ වගේ මෙතුමා එන්න ඕනේ වෑන් එකෙන්, ඉතින් ඒකට යන තෙල් වලට යන වියදම්, ඒ වගේම මෙතුමාගේ කාලය, ඉතින් ඒ වගේම මේ කටයුත්ත සඳහා වැය වෙන කාලේ ඒ අපහසුතාවය යනවා මෙතුමා යම්කිසි මුදලක් අය කිරීමක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී ඔබට එතුමාව සම්බන්ධ කරගෙන ඒ මුදල් සම්බන්ධ ගනුදෙනු සම්බන්ධ ඒ වියදම් සම්බන්ධ ඇස්තමේන්තුව ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දැනට මෙන්න මේ තිරේ දිස්වන දුරකථන අංක ඔස්සේ ඔබට හැකියාව තියෙනවා එතුමාව සම්බන්ධ කරගන්න. ඉතින් ඔබට තියෙන ඒ හානි ඔබට යම් ආකාරයක හානියක් කරදරයක් සිදු වෙලා තියෙනවා නම් ඒ බඹරවද මෙතුමාගේ මාර්ගයෙන් ඉවත් කරගැනීමේ හැකියාව තියෙන බවත් අපි මේ මොහොතේ මතක් කිරීමක් සිදු කරනවා. ඉතින් එහෙමනම් අද වීඩියෝ එකත් එක්කත් එකතු වුණ හැමෝටම ස්තුතියි. මේ සම්බන්ධ තොරතුරු ගෙනීම සඳහා අපගේ YouTube නාලිකාව හා සම්බන්ධ වෙච්ච ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අතර වෙන්න මම චතුර.